ඉතින් කොහොමද මම අදත් ඔයාලත් එක්ක එකතු වෙනවා රසවත් සලාදයක් අරගෙන. අපි අද කෙසෙල් මුව සලාදයක් තමයි හදන්න යන්නේ. වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් ඉල්ලනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා. මේ තියෙන්නේ මම ගත්ත කෙසෙල් මුව. මේ පුංචි ප්‍රමාණයේ කෙසෙල් මුව දෙකක් තමයි මම අරන් තියෙන්නේ. මේ කෙසෙල් මුව මට කඩෙන් ගත්තේ මම. ඒ නිසා මේක චුට්ටක් වේලිච්ච ගතියක් තියෙනවා. මම මේ මුලින්ම කරන්නේ කපා ගන්න කලින් මේ පිටපොත්ත ගලවලා අයින් කරගන්නවා. ගත්ත හද ගතියට හිටිනවා මේ පිටපොත්ත වේලිලා තියෙන එක එකතු වුණොත්. ඒ නිසා මුලින්ම පිටපොත්ත අයින් කරගන්න ඕනේ. ඉතින් දැන් මේක හරි. දැන් මම හදන්නේ හීනියට කපා ගන්න මේ කෙසෙල් මුව පුළුවන් තරම් හීනියට කපා ගන්න ඕනේ. අපි මේක තෙලේ ඉස්සරලා බදින්න ඕනේනේ. බැදුමක් විදියට අරගෙනනේ සලාදේ හදන්නේ. ඒ නිසා ඔයාලට පුළුවන් තරම් හීනියට ඕගොල්ලෝ කපා ගන්න. තව කාරණයක් ඔයාලත් එක්ක කියන්න ඕනේ. මේ කෙසෙල් මුව ඉක්මනට කහට පිපෙනවා. ඒ නිසා අපි මේක කපන ගමන්ම කහ ටිකක් මිශ්‍ර කරගෙන වතුර ඒකට දාලා තියා ගන්න ඕනේ. එතකොට කහට පිපෙන එක අපේ වළක්ව ගන්න පුළුවන්. මම මේ විදිහට කෙසෙල් මුව ටික ඔක්කොම ටික කපා ගන්නවා. හීනියට කපලා මේ වතුර එකට එකතු කරනවා. ඊට පස්සේ මම ආයෙ සැරයක් වතුර එකක් අරන් ඒකට ලුණු කහ දෙක එකතු කරලා දෙවනි වතාවකටත් සෝද ගන්නවා. මොකද චුට්ටක් හරි කහට ගතියක් තියෙනවා නම් තිති රසක් එනවා මේ වගේ. ඒ නිසා මම හොඳට ආපහු වතාව මේක කහලුණු මිශ්‍ර වතුර එකේ දාලා ඉවර වෙලා මිරිකලා අයින් කරගන්නවා. බදින්න කලින් මේ හොඳට වතුර ගතිය තෙත ගතිය යන්න හොඳට තදින් මිරිකලා මේ වතුර ටික ඉවත් කරගන්න ඕනේ. බලන්නකෝ දැන් මේ කහට ගතිය නැහැ. ඊට පස්සේ තෙල් තාච්චියක් ලිපේ තියලා ඒකට මම තෙල් ටිකක් එකතු කරගන්නවා. දැන් ටික එකතු කරගෙන අපේ කෙසෙල් මුව වලින් හොඳට දෙපැත්ත දාගෙන දෙපැත්ත හැන්දෙන් කලවම් කර රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. මම මේ කෙසෙල් මුව බැදෙන අතරේ තව වැඩක් කරා. මට හාල් මැසු ටිකක් ඕනේ වුණා. මේ ඒකත් මගේ සලාදෙටමයි එකතු කරගන්නේ. මම ඒ නිසා මේ හාල් මැසු ටිකක් දැන් මේ ඔලුව කඩලා අයින් කරගන්නවා. හරි රසවත් සලාදෙට කෙසෙල් මුව බැදලා එකතු කරගත්තට පස්සේ ඔයගොල්ලෝ සලාදයක් හදනකොට බලන්නකෝ මේ කියන්නේ බැදපු ද්‍රව්‍ය වලින් සලාද හදනකොට හාල් මැසු ටිකක් එහෙම එකතු කරගන්නකෝ. මේ හරි රසවත් ඒක. ඉතින් මං දැන් මේ හාල් මැසු ටිකක් බැදලා ගෙනාවා. දැන් මගේ සලාදේ හදන්න තමයි යන්නේ. මම මේ ඕමනා කරන අනිත් අම්ද්‍රව්‍ය ටිකත් ලං කරගෙන තියෙන්නේ. මම මේකට දැන් මේ ලුණු ගෙඩිය හීනියට කපලා එකතු කරගන්නවා. ලුණු ගෙඩියක් විතර ගත්තාම ඇති. ඊට පස්සේ මම තක්කාලි ගෙඩියක් හීනියටම කපනවා. හීනියටම කපලා ඒකටම එකතු කරගන්නවා. ඊට පස්සේ මම අරගෙන තියෙනවා මාළු මිරිස් කරලක්. මාළු මිරිස් කරලක් පුළුවන් තරම් හීනියට කපා ගන්න. කපාගෙන එකතු කරගන්නවා. දැන් මම මේ මිශ්‍රණයටම ලුණු කුඩු ගම්මිරිස් කුඩු දෙකක් එකතු කරනවා. දැන් දෙහි බෑවක ඇඹුල් ටිකකුත් එකතු කරගන්නවා. දැන් ඉතින් මගේ සලාදේ ඔක්කොම ටික අම්ද්‍රව්‍ය නම් එකතු කරගෙන ඉවරයි. දැන් මේකට එකට මිශ්‍ර කරගන්න ඕනේ. මේක මිශ්‍ර කරගන්නකොට මම අතින් අනන්නේ. මොකද එතකොට ඒක පොඩි වෙලා යනවා. ඒ නිසා මේ හැන්දක් ආධාර කරගෙන තමයි මම මේක අනාගන්නේ. ඉතින් හරි රසවත් සලාදයක් මේක. මේකත් එක්කලා විතරක් උනත් බත් කන්න පුළුවන් ඇත්තනම වෙන මාළු බිලි මොනවත්ම නැතුව. හරිම රසවත් මේ සලාදේ. ඉතින් ඕගොල්ලොත් හදලා බලන්නකෝ. දැන් මගේ සලාදේ නම් හරි. ඉතින් මං අදට ගිහින් එන්නම්. බොහොම ස්තුතියි. සුබ දවසක් ඔයාලා හැම දෙනාටම.